සමාව දීම කියන එකේ තේරුම නිදහස් වීම. ඉවත් කිරීම සහ නිදහස් වීම කියන එක. අපි සමාව දෙන්නේ කාට හරි බය වේවා, ඌට යහපතක් වේවා කියන මුඛ්‍ය පරමාර්ථය විතරක් ඇතුව නෙමෙයි. විතරක් ඇතුව නෙමෙයි. ප්‍රධානම දේ තමයි අපි නිදහස් වෙනවා යාගෙන්. අපි ගැලවෙනවා යාගෙන්. නැත්තම් මෙතන කුණ මූ වේය වගේ හාරනවා. කාගෙන යනවා. අපේ එනර්ජි ලීක් වෙනවා. එනර්ජි ලීක් වෙනවා කියන්නේ අපේ කම්පන සංඛ්‍යාත පහළට වහිනවා. ඒ නිසා අපි කරන උපක්‍රමයක් තමයි සමාව දීම. අපි සමාව දෙන්නේ පළවෙනියෙන්ම අපි වෙනුවෙන්. හෙවත් අපි කියලා දැන් මේ හදාගෙන තියෙන தત્ත්වය ඉවත් වීම වෙනුවෙන්. බුද්ධාගම විදිහට පැහැදිලි කරොත් එතන සමාව දීම තුලින් අපේ සක්කාය දිට්ඨියට බලපෑමක් වෙනවා. ඇයි? සමාව දෙන්න එකෙක් හිටියා දැන් එයා නැහැ. සමාව දිය යුතු අවස්ථාවක් අපි කියන මම කියන මාළඟ තිබුණා. දැන් එතන සමාව දුන්නාන් පස්සේ මමත් නැහැ. ඒක නිසා ඔබ ඒ තත්ත්වයටපත් වෙනවා නම් පළවෙනිම සමාව දීම අවශ්‍යයි. සමා කරන්නේ මොකද්ද? පාපයයි. ඒතර කෙනෙක්ගේ පාපය කෙනෙකුට සමා කරන්න පුළුවන්ද කියලා? ඇයි බැරි? ඇයි බැරි? කෙනෙක් පාපේ නිසා ඉල මට බයිනවා. මට බැරිද යාට සමාව දෙන්න? එතකොට එයත් මාත් එක්ක මිතුරු වෙලා එයාගේ පාපෙන් එයා අයින් වුණොත් අනේ මම මේක අමතක කරලා දානවා මගේ හිතේ තියෙන ටික මම මේන් ඉවරයි මෙතනින් ඉවරයි කිව්වොත් එයත් ඒ පාපය ඉවර කරාද නැද්ද? ඉවර කරා. ලෝකේ කිසිම දෙයක් නැහැ ස්ථාවර. වෙනස් වෙන සුළුයි නේ. පාපයට වෙනස් වීමක් නැද්ද? ඒ කර්මයට වෙනස් වීමක් නැද්ද? කර්මයේ ශක්තියක්. ශක්තියකට ස්ථාවර පැවැත්මක් නැහැ. වෙනස් වෙන මොහොනවර. එහෙමනම් ඒ ශක්තිය ප්‍රේමයේ ශක්තිය බවට පත් කරගත්තොත් කර්ම ඉවරයි නේද? ඉවරයි.